This video is made for educational and informational purposes only. අපි දැන් මේ මොන්ටැග් කියන මෙන්න මේ සයිට් එකේ සම්පූර්ණ රිවිව් එක කතා කරමු. මේකේ කියලා දෙනවා කොහොමද මේක වැඩ කරන්නේ සහ මුදලක් earn කරන්න කියලා. මේක educational purpose වල නිසා මේ සම්පූර්ණ platform එකේ රිවිව් එකක් ගේන්නේ. මට recommend කරන්න බෑ ඔයා මෙච්චර මුදලක් earn කරයි මෙච්චර මුදලක් earn කරයි කියලා. ඔයා earn කරන මුදල තියෙන්නේ වෙනවා මේක වැඩ කරන සහ කාලේ skill එක ගන්නවා තමයි. එතකොට මේකේ මුදලක් earn කරන්න පුළුවන්. එතකොට earn කරන විදිහ මම guide කරනවා ඕගොල්ලන්ට තියෙන්නේ. ඒක බලලා යම් කිසි දෙයක් ගන්න දින අරගෙන ඕගොල්ලන්ගේ earning එක වැඩි කරගන්න. එතකොට මුලින්ම මේ website එකේ playlist එකක් විදියට ගෙන channel එක subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එකේ මුලින්ම කතා කරන account එකක් අදින දේ සහ basic idea එක අරන් දෙනවා ඔයගොල්ලෝ මේ platform එකේ ඔයගොල්ලෝට මේකේ මුදල් earn කරන්නේ කොහොමද කියලා. සරලව කරන්න තියෙන්නේ අපි හිතමුකෝ මේගොල්ලෝ දැනට සරල idea එකක් පොඩිම idea එකක් දෙන්න. මේගොල්ලෝ generate කරලා දෙන link එක. ඒ කියන්නේ advertisement link එක. ඒ කියන්නේ මොකක් හරි company එකේ මේගොල්ලන්ට දෙනවා advertisement එකක link එක. ඒ කියන්නේ advertisement එකක් කියමු. දැන් උදාහරණයක් විදිහට යම් කිසි site එකක් තියෙනවා. ඒ site එකේ traffic එක ගෙන්න ගන්න ඕන නම් ඒගොල්ලෝ කරන වැඩේ මේ website එකෙන් අපිට generate කරලා දෙනවා කියන link එක. ඒ link එක අපිට කරන්න තියෙන share කරන්න. අපි දැන් මේ link එක share කරද්දී ඒ website එකට කට්ටිය යනවනේ. එතකොට ඒ website එකට කට්ටිය යද්දී company මේ මොන්ටැග් කියන website එකට යම් කිසි මුදලක් දෙනවා. ඒ මුදලෙන් කොටසක් අපිට දෙනවා. දැන් සරල අදහසක් මම කිව්වේ. කියන්නේ අපිට මේගොල්ලෝ link එක share කරනකොට අපිට මුදල දෙනවා. affiliate marketing වගේ සරල පොඩි අදහසක් තියාගන්නවා. ඉස්සරහට පැහැදිලි කරනවා. කරන්න තියෙන්නේ මේ එන්න ඕන link එක පල්ලෙහාම මම දාලා තියෙනවා comment section එකේ. සමහර විට කෙලින්ම ඕගොල්ලන්ට මයි group එකට ගිහලා ගන්න තියෙනත් පුළුවන්. එහෙම වුණොත් මම Telegram channel එකේ ගිහලා link එක ගන්න. එතකොට මේ විදිහට start earning කියන තැන touch කරගන්න. මේ විදිහට start earning කියන තැන touch කරගත්තාට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනට ආවට පස්සේ මුලින්ම ඔයා account එකක් හදා ගන්න ඕනේ. ඔයාට account එකක් හදාගනිද්දි මෙතන continue with Google දීලා කෙලින්ම Google account එක කරා sign in වෙන්න පුළුවන් නම් ඒක ටිකක් lazy. ඒ කියන්නේ කෙලින්ම Google account එක හරහා යන්නේ. කෙලින්ම අපිට email password දීලා ගොඩක් වෙලා ගත කරන්න යන්නේ. මොකද දැන් email එකක් දීලා password එක දීලා ටිකක් කාලය යනවා. ඒ නිසා ඉක්මනටම simple account හදා ගන්න පුළුවන්. මෙතන continue with Google touch කරාට පස්සේ ඔයාගේ email list එක පෙන්නනවා. මෙතනින් ඔයාලට කැමති email එක touch කරා. මේ විදිහට කැමති email එක touch කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට එනවා. මෙන්න මෙතනින් පල්ලෙහාට යන්න. ඊට පස්සේ මෙතන continue කියලා පල්ලෙහා තියෙනවා. මේ continue කියන තැන touch කරලා පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිව load වෙලා එනවා. මේ විදිහට ආවට පස්සේ මෙන්න මෙයාගේ option එක එනවා. හොඳට මතක තියාගන්න මෙතන details fill කරද්දී හරි දේවල් fill කරගන්න. මොකද ඔයගොල්ලෝ withdrawal ගන්නදී අවශ්‍ය නම් මෙතන විස්තර කරලා තියෙනවා. ID verification එක කියන්නේ ඉදිරියේදී අවශ්‍ය නැහැ කියලා withdrawal එකක් ගනිද්දී ඒ නිසා ඔයගොල්ලෝ details set කරගද්දී ඔයගොල්ලෝගේ same details set කරගන්න identity එකට අදාළ. එතකොට මෙතනින් නම මේ details fill කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා country කියලා මේක touch කරලා ඔයගොල්ලෝට පුළුවන් මේකට දාලා country එක මේ විදිහට type කරගන්න ශ්‍රී ලංකා කියලා. එතකොට මෙන්න මේ විදිහට අපි type කරගමු ශ්‍රී ලංකා කියලා. මේ විදිහට බලා ගන්න පුළුවන් මේ අදාළ country එක අපේ පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් city එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝන් මෙතනින් address එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන contacts optional කියලා තියෙනවා. මේ contact optional කියන තැන touch කරලා මේ විදිහට ඔයගොල්ලන්ට අදාළ ඒ කියන්නේ මේ fill කරගන්න පුළුවන් මොනවද මෙතනින් තියෙනවා. Telegram ඊට පස්සේ කියන්නේ ඔයාව contact කරගන්න මේගොල්ලන්ට lazy ඒ කියන්නේ අවශ්‍ය දීලා ඔයාලට මෙතනින් Telegram දෙනවා. Telegram දෙන්න පුළුවන්. නැත්නම් මෙතනින් WhatsApp දෙන්න පුළුවන්. WhatsApp දීලා ඔයාගේ WhatsApp එකට දාලා දීලා තියෙන nickname එක මොකක් හරි එහෙම දීලා ඊට පස්සේ phone number එක දීලා continue කරන්න. ඊට පස්සේ අපි මෙතන details කියන option එකට යමු. මේ ටික fill කරලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ගියාට පස්සේ මම කලින් add කරපු details ටික මෙන්න මේ විදිහට fill වෙලා තියෙනවා. මේ අදාළ details ටික දැන් අපි තවදුරටත් පල්ලෙහාට ගියාට පස්සේ මේ ටික තමයි ප්‍රධාන වශයෙන් අපෙන් වැදගත් වෙන්නේ. මෙතන තියෙනවා what do you monetize. ඒ කියන්නේ ඔයා මේකේ monetize කරන්නේ මොකද්ද? website එකක්ද, social media traffic එකක්ද, Telegram mini app එකක්ද? ඒ කියන්නේ මේක අපිට ප්‍රධාන වශයෙන් මේකේ මුදල් earn කරන්න පුළුවන්. අපේ website එකක් තියෙනවා. website එක link කරලා ඒකට website එක advertisement එකේදී අපිට මුදලක් එනවා. ඊළඟට තමයි social traffic. ඒ කියන්නේ මේගොල්ලෝගේ link එකක් share කරලා අපිට social traffic එකක් දෙන්න පුළුවන්. මොකක් traffic එක අපිට මුදලක් එනවා. Telegram mini app. Telegram mini app එක සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ එකක් ඉස්සරහට ගේන. සරල මේ දෙකනේ තියෙන අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මේ social traffic කෙනාට මෙතනින් යා social traffic කියන එක දෙන්න. ඔයාලට website එක නැත්නම් මෙතන පුළුවන් ඒක දීලා ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ tell us more කියන්නේ about tell us more about your audience. ඒ කියන්නේ මොකක් හරි වගේ ඒ අදාළ audience එක link එක මොකක් හරි වගේ තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට මොකක් දැන් උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් මේකට ඔයාගේ TikTok මොකක් හරි account එක දෙන්න පොඩි account එක link එක දෙන්න. ඒකෙන් මෙන්න ඕන කියලා ගැටලුවක් නැහැ. ඔයාලා මොකක් හරි link එකක් දීලා account එක හදාගන්න. ඊට පස්සේ how did you hear about කියලා දෙන්න පොඩි විස්තරයක් ඒකට දෙන්න. ඊට පස්සේ what other ad network affiliate program or monetization platform do currently work with. ඔයා මොකක් හරි එක කලින් දැන් වැඩ කරනවනේ ඒ මොනවද කියලා අහනවා. ඔයාට ඒකට දැන් උදාහරණයක් විදිහට ඔයා වැඩ කරන්නේ නැත්නම් නිකන් මෙතනින් නෝ මොන හරි කියලා දෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි දැන් උදාහරණයක් විදිහට TikTok මොන හරි දෙනවා TikTok කියලා දෙන්න. නැත්නම් YouTube නම් YouTube කියලා දෙන්න. ඒ වගේ එක කැමති. ඒක හිත කරන්න ඕනේ වට කැමති නම් දෙන්න පුළුවන්. ඊට පස්සේ what do you use to get monetization traffic? ඒ කියන්නේ මෙතන තියෙනවා what tool do you use කියලා. හරි කියන්නේ මේක අවශ්‍ය නැහැ. මොන tool ද ඔයා use කරන්නේ මෙතන traffic එක ගන්න කියලානේ අහන්නේ. එතකොට ඒක ඔයා fill කරන්න අවශ්‍ය නැහැ. එතකොට මෙතන tick එක දාලා ඔයාට කරන්න තියෙන පල්ලෙහාට ඇවිල්ලා මෙතන sign up කියන තැන touch කරලා account එක හදාගන්න. දැන් තමයි account එක හදාගෙන තියෙන්නේ log වෙනවා. දැන් මේ විදිහට තමයි website එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් සමහර විට ඔයාගෙන් අහන්න පුළුවන් දැන් මම මේ
ලොග් වෙලා තියෙන මගේ මේන් account එකට. එතකොට ඕගොල්ලොන්ගේ සමහරට අහන්න පුළුවන් මේගොල්ලෝගේ policies වලට කැමති විලා ආය ආවොත් එහෙම එක ටික් එකක් දාන්න. කියන්නේ මේගොල්ලෝගේ policy වලට කියන්නේ ඕගොල්ලෝ මේකේ වැරදි වැඩක් කරොත් එහෙම හිතනවා හොර ක්‍රම පාවිච්චි කරලා මේක traffic ගෙනලා ඒ වගේ වැඩ කරොත් එහෙම ඔයාගේ account එක ban වෙන්න පුළුවන්. කියන්නේ ඔයාම multiple account වලින් ඒ වගේ ප්‍රශ්න කරොත් account ban වෙනවා. ඒවට agree වෙලා තමයි මේක වැඩ කරන් යන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ආවට පස්සේ සරලව interface එක බලා ගන්න පුළුවන් මෙන්න මේ website එකේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් දැන් අර මම impression කීයක් ඇවිල්ලාද ඒවත් බලා ගන්න පුළුවන්. එතකොට මම මේක අලුත් account එකක්. මේක කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉරි කැලේ දුන්න touch කරනවා. සරලව ඔයගොල්ලෝ මේකේ full idea එකක් අරන් දෙනවා. ඊට පස්සේ මෙතන website කියලා දෙනවා. මේ website දිනවට website එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහට මේ option එක හරහා ඔයාලා website එක add කරලා මේ විදිහට මුදලක් earn කරන්න පුළුවන්. add website කියන තැන touch කරලා මේ විදිහට website එක add කරලා ඊට පස්සේ Telegram mini app හරහා ඒක මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. ඔත් මේ Telegram mini app කියන්නේ මොකක්ද කියන එක සමහර ඊට පස්සේ මේ direct link. මේ direct link කරා තමයි අපිට මුදල් earn කරන්න තියෙන්නේ. මගේ දැන් මේ විදිහ බලා ගන්න පුළුවන් direct links දෙකක් තියෙනවා. මෙතනින් පළවෙනි link එක සහ දෙවෙනි link එක. මේ විදිහට බලා ගන්න අපිට link එක මෙතනින් copy කර ගන්න පුළුවන්. මේක scroll කරලා ඊට පස්සේ මෙතන copy link කියලා තියෙනවා. මේකේ මේ direct link එක කියන්නේ ඔයාගේ link එක මෙතනින් ඔයගොල්ලොන්ට add direct link කියලා දැන් touch කරලා direct link එක හදා ගන්න පුළුවන්. මේක touch කරගම ඔයාලට direct link එක generate කරලා දෙයි. කියන්නේ මේගොල්ලෝගේ advertisement එකක්. ඒ කියන්නේ මේ website එකෙන් ඔයාලට යම්කිසි advertisement එක link එකක් generate කරලා දෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ advertisement එකේ link එක share කරන්න. social media වල share කරන්න. share කරලා මේකට ටියේදී වාට ඒකට මුදලක් හම්බෙනවා. අනිත් ඒ තමයි මතක තියාගන්න මේකේ මුදල දැන් අපිට අපි මේක වැඩ කරලා අපි ඩොලර්ස් 10ක් හොයාගත්ත කියලා. එතකොට මේක ටිකක් හෝල්ඩ් වෙලා තියෙනවා. කියන්නේ මාසයක් විතර මේකේ හෝල්ඩ් වෙලා තියෙනවා. මාස සති දෙකක් උපරිම මාස හෝල්ඩ් වෙලා තමයි අපිට available balance එකට ඇඩ් වෙන්නේ. ඒකත් මතක තියාගන්න. මම ඒක ඉදිරියේදී කියන්නම්. කොහොමද ඒක මේක ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන එක සම්බන්ධව වෙනම ඒකත් මම පැහැදිලි කරන්න. මුලින්ම දැන් අපි මෙතන එක link එකක් copy කරගමු. ඔයගොල්ලෝ බලා ගන්නවා copy කියලා message එකක් ආවා. ඊට පස්සේ මම මේක නිකන් Google එකේ type කරලා ඔයගොල්ලෝට පෙන්නන මොකක්ද එන්නේ කියලා. මේ විදිහට බලා ගන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ආවා. මෙන්න මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට්. එතකොට මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට කට් වාගේ ඇඩ්වර්ටයිස්මන්ට් වාම් බලන්න යන්න එපා. එතකොට තමයි අර account ගැටලුවේ තියෙන්නේ සස්පෙන්ඩ් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මම ඒක බ්ලර් කරලා තියෙන්නේ. දැන් මම නැවතත් බෑක් වෙලා platform එකේ නේ. ඒ කියන්නේ ඔයාලට තියෙන මේ link එක ෂෙයා. එතකොට ඔයගොල්ලෝ බලන්න අර tricks use කරන්න. ඔයාලා මොකක් හරි Facebook page එකක් තියෙනවා. ඔයා මොකක් හරි video create කරනවා වගේ මේ video create කරලා මොකක් හරි ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් හදන. ඒ වීඩියෝ හදලා මේක ඉතුරු ටික බලන්න ඕන. මේ link එකෙන් යන්න කියලා ඔයගොල්ලෝ මේ ads තරව මොනවාද මේ Montag කියන platform එකේ link එකක් දාන්න පුළුවන්. එතකොට එක එක tricks තියෙනවා. මේ සමහර YouTube එකත් කට්ටිය එක එක tutorial කරලා තියෙන ඒවත් බලන්න පුළුවන්. ඒ විදිහට link එක share කරන්න තියෙන්නේ. ඊළඟ එක තමයි මෙතන බලා ගන්න payments කියලා. මේක payments කරන option කිහිපයක් තියෙනවා. ඔයාට USD 5 ඉඳන් PayPal එකට ගන්න පුළුවන්, Skrill එකට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන web money එකට USD 5 ඉඳන් ගන්න පුළුවන්, Payoneer USD 20යි. ඊට පස්සේ online bank transfer තියෙන එක නේ ලොකු ගාණක් අපිට අවශ්‍ය නැහැ. ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ප්‍රදර්ශන මේ option හරහා ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තාම ඊළඟ option එක තමයි මෙන්න ඉතින් inside කියලා option එකක් තියෙනවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකෙත් පොඩි විස්තරයක් තියෙනවා. ඊට පස්සේ මේ platform එක අපිට බලා ගන්න පුළුවන් referral program කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ referral කරන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් වගේ referral link එක share කරන්න. මේ විදිහට get link එකට දැන් touch කළා වගේ referral link එක share කරද්දී ඒ referral link එකෙන් කවුරු හරි register වෙලා වැඩ කරන් යද්දී එයාගේ earning එකෙන් ඔයාලට 105ක් එනවා. ඒ කියන්නේ එයා USD 100ක් earn කරොත් ඔයාලට USD 5ක් මේගොල්ලෝ දෙනවා. ඒකත් මතක තියාගන්න. ඔයාලට පුළුවන් කැමති නම් referral කරලා referral earning එකක් ගන්න. ඊට පස්සේ මේ තව මේ විදිහේ option එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තමයි අර මම ඔයගොල්ලන්ට කිව්වනේ අපේ මුදල් ටික හෝල්ඩ් වෙලා තියෙන කෙනෙකුට දෙන payment by request කියලා. ඊට පස්සේ සහ ඊට පස්සේ දෙන regular payments කියලා දෙන every 2 weeks or monthly. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ payment යාට පස්සේ ඒක හෝල්ඩ් වෙලා තියලා මාසෙකින් පස්සේ රිලීස් වෙනවා. සති දෙකක් කො මාසයක් තමයි උපරිම යන්නේ. ඊට පස්සේ මේක අපි ඉදිරියට යන්න මුදල් earn කරලා අපිට බලා ගන්න පුළුවන්. අපිට ඉක්මනට මේක payments ලබා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ platform එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට help send කියලා option එකක් මේ platform එකේ තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ විදිහට touch කරාට පස්සේ මේකේ පොඩි විස්තර තියෙන ගැන අපිට ගැටලුව ඇති වෙන සම්බන්ධ ආටිකල් ටික මම හිතනවා මේ platform එකේ සම්පූර්ණ දෙයක් ඔයගොල්ලෝට idea එකක් ගන්න නැති කියලා මේ platform එක කොහොමද වැඩ කරන්නේ කියලා ඔයගොල්ලෝ මේකේ කට්ටියගේ කියන්නේ ඔයගොල්ලෝගේ traffic එකේදී මේවා ඔයගොල්ලෝ කියන්නේ මෙතන ස්ටැටිස්ටික් යටතේ ඔයගොල්ලෝ data range එක දාලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කොහොමද විස්තර කියලා කට්ටිය කී දෙනෙක් ඇවිල්ලාද එහෙම විස්තර ටික මම හිතනවා වීඩියෝ එක සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්නේ නැති කියලා වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න සහ මුදල මතක තියාගන්න ඔන්ලයින් සල්ලි හොයනවා කියන්නේ අද හොයලා කියන්නේ සමහර කට්ටිය පටල ගන්න තැන තමයි අද වැඩ පටන් අරගෙන හෙට එහෙම ගොඩ යන්න පුළුවන් දෙන්නේ මේ වගේ වැඩක් වුණත් කරද්දී ඔයගොල්ලෝ මාස 3-4ක් වගේ හරියට මහන්සි වෙලා කරගත්තොත් මේකෙනුත් ගොඩ යන්න පුළුවන්. මොකද මේකත් කරලා මුදල් earn කරන කට්ටිය ඉන්නවා. මොකද ඔයගොල්ලෝ YouTube එකේ හෝ දැන් ඔයගොල්ලෝට කියන්න පුළුවන් මේවා වැඩ කරලා මුදල් earn කරන්න බෑ. කියන්නේ affiliate නැතුව මුදල් earn කරන කට්ටිය ඉන්නවා. ඕන තරම් ඉන්න ඕගොල්ලෝ හොයලා බලන්න. එතකොට ඒ earn කරන්නේ ඒගොල්ලෝ දවස් දෙකක් අදවිලා හෙට earn කරන ඒගොල්ලෝ මාසයක් දෙක මේ එක එක tricks පාවිච්චි කළා. තමන්ගේ social media වලින් මොකක් හරි Facebook page එකක් හරි හදාගෙන ඒකේ එක එක tricks use කරනවා. tricks ඉදිරියේදී කියන මේ වගේ දේවල් use කරලා තමයි මේවා දීර්ඝ කාලිනව වැඩක් කරන්න පුළුවන්. ඒතර අදවිලා හෙට නම් මේවා කරන්න බෑ. එහෙම කෙනෙක් මේ වැඩ ගන්න බලාපොරොත්තු වෙන්නත් එපා. හිමීට වැඩක් කරන්න කැමති කෙනෙක්ට මේකෙන් අනිවාර්යෙන් දෙයක් කරගන්න ඕනේ. ඉදිරියේදී videos කියන වීඩියෝ හොදට like එකක් දාන්න වීඩියෝ share කරන්න කලින් මතක් කරගෙන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.